හෙලෝ ප්‍රෙන්ස් කොහොමද ඔයාලට ඔන්න අදත් අලුත් වීඩියෝ කරගෙන ඇවිල්ලා තියෙනවා ගොඩ දවසකින් අද කතා කරන්නේ ෆිනොප් සම්බන්ධව ෆිනොප් සම්බන්ධව තියෙන සර්ටිෆිකේෂන් එක ෆ්‍රී කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු ඊට අමතරව ෆිනොප්ස් කියන්නේ මොකද්ද තව මොනවද තියෙන සර්ටිෆිකේෂන් සහ කොහොමද ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න කියලා වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා මුලින්ම අපි ෆිනොප්ස් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ෆිනොප්ස් කියන්නේ කල්චරල් ප්‍රැක්ටිස් එකක්. එහෙම නැත්නම් ඔපරේෂනල් ෆ්‍රේම්වර්ක් එකක්. මොකටද මේ ඔපරේෂනල් ෆ්‍රේම්වර්ක් එක හරි කල්චරල් ප්‍රැක්ටිස් එක හරි තියෙන්නේ මැනේජ් කරන්න එහෙම නැත්නම් ඔප්ටිමයිස් කරන්න ක්ලවුඩ් කොස්ට් එක. ඒ කියන්නේ කම්පැනි එකට එක ප්‍රොජෙක්ට් එකක වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ගොඩක වෙන්න පුළුවන්. ඒ ප්‍රොජෙක්ට් වල සහ ප්‍රොජෙක්ට් ගොඩක තියෙන ක්ලවුඩ් පැත්තේ හැන්ඩල් වෙන විදිය. එහෙම නැත්නම් ඩිප්ලොයිමන්ට් වලට එහෙම නැත්නම් ක්ලවුඩ් ප්‍රොවයිඩර්ස්ලාට සහ අනිකුත් ක්ලවුඩ් රිලේටඩ් සර්විසස් වලට තියෙන යන වියදම් කොහොමද අඩු කරගන්නේ එහෙම නැත්නම් ඔප්ටිමයිස් කරගන්නේ මැනේජ් කරගන්නේ කොහොමද කියලා මේ ෆිනොප් සම්බන්ධව ඉගෙන ගද්දි ඔයාට ඉගෙන ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු මොනවද තියෙන සර්ටිෆිකේෂන්ස් මේ සම්බන්ධව සහ කොහොමද මම අර කිව්ව ෆිනොප් සර්ටිෆයිඩ් ප්‍රැක්ටිෂනර් එහෙම නැත්නම් ෆිනොප් සර්ටිෆයිඩ් ප්‍රොෆෙෂනල් කියන සර්ටිෆිකේෂන්ස් ෆ්‍රී ඇප්ලයි කරලා ස්කෝලර්ෂිප් එකක් කරා ෆ්‍රී සර්ටිෆයිඩ් වෙන්න කියලා අපි මේ වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු. මුලින්ම ඔයා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් මේ ෆිනොප්ස් ෆවුන්ඩේෂන් වෙබ්සයිට් එකට එන්න ඕනේ. ඔයාට මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන ෆිනොප්ස් සර්ටිෆිකේෂන් and training කියන ටැග් ලයින් එක යටතේ තියෙන සර්ටිෆිකේෂන්ස් ටික. හරි මෙතනදී පල්ලෙහාට ගිහිල්ලා බලද්දී අපිට බලා ගන්න පුළුවන් ෆිනොප්ස් for AI ඒ වගේම ෆිනොප්ස් ප්‍රැක්ටිෂනර් එක introduction to FinOps ඉංජිනියර් වගේ සර්ටිෆිකේෂන්ස් ෆිනොප්ස් යටතේ තියෙනවා. හරි අපි මෙතනදී බැලුවොත් කොහොමද අපි ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න කියලා ඔයාලට මෙතන පල්ලෙහාට යද්දි බලා ගන්න පුළුවන් FinOps ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් කියලා කාඩ් එකක් තියෙනවා. හරි එතනට ආවට පස්සේ ඔයා හැබැයි ස්කෝලර්ෂිප් එකක් ඇප්ලයි කරන්න කලින් අනිවාර්යෙන් introduction to FinOps කියන කෝස් එක ෆලෝ කරලා කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න කලින්. හරි අපි ස්කෝලර්ෂිප් සෙක්ෂන් එකට ගිහිල්ලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් එයාලගේ මෙන්ෂන් කරලා තියෙනවා $1 million ෆන්ඩ් එකක් තියෙනවා 2025 වෙනකොට ඒ වගේම 2230ක් ස්ටුඩන්ට්ලට ස්කෝලර්ෂිප් දීලා තියෙනවා රටවල් 80ක සහ $1.6 million මේ වෙනකොට එයාලා ස්කෝලර්ෂිප් විදියට බෙදලා දීලා තියෙනවා කියලා මේ විදියට පොඩි විස්තරයක් තියෙනවා ෆිනොප්ස් ෆවුන්ඩේෂන් ස්කෝලර්ෂිප් කියන ටොපික් එක යටතේ. තව විස්තර කිහිපයක් ඔයාලට මෙතන පල්ලෙහාට යද්දි බලා ගන්න පුළුවන්. හැබැයි එයාලා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න කලින් introduction to FinOps කියන කෝස් එක කරලා ඉන්න ඕනේ මම කලින් කිව්වා වගේ. අපි බැලුවොත් ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන විදිය මෙතන කාඩ් එකනොත් ඔයාලට මේ සෙක්ෂන් එකනොත් ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා මේ වගේ ලර්නින් මොඩියුල් එකක්. ලර්නින් මොඩියුල් එකක් කිව්වට මේක නේ ඉන්ස්ට්‍රක්ෂන් වගේ තියෙන්නේ. මෙතනදී ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරනකොට ඔයා මොනවද කරලා තියෙන්න ඕනේ සහ මොනවද කරන්න කියලා සහ ස්කෝලර්ෂිප් එකේ තියෙන විස්තර සම්පූර්ණ විස්තරය ඔයාලට මෙතන මොඩියුල් එක හරහාත් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට තමයි මොඩියුල් එක පෙන්වන්නේ. එතකොට මෙතන ස්ටාර්ට් මොඩියුල් ගිහිල්ලා අපිට ඒකේ තියෙන ඩීටේල් ටික ඔක්කොම බලා ගන්න පුළුවන් සහ මෙතනදී Google ෆෝම් එක ෆිල් කරන්න එනවා මේ මොඩියුල් එක කම්ප්ලීට් කරාට පස්සේ. මෙතනදී ඔයා මේ ස්කෝලර්ෂිප් මොඩියුල් එක කම්ප්ලීට් කරගෙන කන්ටිනියු කරගෙන යද්දි ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලට ඒ කියන්නේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් කෝස් එක හෝ සර්ටිෆිකේෂන් එක මේ ස්කෝලර්ෂිප් එක හරහා. එතකොට මෙතනදී යාලා හතරක් මෙන්ෂන් කරලා තියෙනවා. සර්ටිෆයිඩ් ප්‍රැක්ටිෂනර් එක එක්ක ඒ කියන්නේ ලර්නින් මැටීරියල් LMS එකත් එක්ක එක්සෑම් එක, ඒ වගේම ෆෝකස් ඇනලිස්ට් ට්‍රේනින් එකත් එක්ක එක්සෑම් එක, ඊට පස්සේ ඉංජිනියර් ට්‍රේනින් එකත් එක්ක එක්සෑම් එක සහ ප්‍රොෆෙෂනල් ට්‍රේනින් එකත් එක්ක එක්සෑම් එක. මෙතනදී සෙල්ෆ් ෆේස් කියලා තියෙනවා. එතකොට LMS එකේ කරහා අපි සාමාන්‍යයෙන් ඔන්ලයින් ගිහිල්ලා තනියෙන් ඉගෙනගෙන එක්සෑම් එක කරන්න තමයි මෙතනදී එයාලා තියෙන chance එක විදියට දීලා තියෙන්නේ. මේ විදිහට පල්ලෙහාට යද්දී අපිට බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකට තියෙන ලින්ක් එක. එතකොට ඇප්ලිකේෂන් එක විදියට අපිට Google Doc එකක් එහෙම නැත්නම් Google Form එකක් ෆිල් කරන්න තමයි තියෙන්නේ. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් Google Form එක. අපි බලමු මොනවද Google Form එකේ ෆිල් කරන්න තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් මොනවද එයාලා අහලා තියෙන දේවල් කියලා Google Form එකේ. හරි මෙතනදී first page එකේ අපිට email address එක, first name, last name, country, LinkedIn profile link එක,
ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක්ද එහෙම නැත්නම් අපි මොනවද කලින් කෝස් කරලා තියෙනවද ෆිනොප් සම්බන්ධව කියලා වගේ පොඩි විස්තර කිහිපයක් තමයි ෆස්ට් පේජ් එකේදී අපිට අහනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මම මේ විදිහට නිකන් ඩීටේල් ටිකක් ෆිල් කරගෙන අපි ඊළඟ පේජ් එකට යන් මොනවද දෙවෙනි පේජ් එකේදී අහන්නේ කියලා බලන්න. අපි ඇප්ලයි කරන්නේ මොන සර්ටිෆිකේෂන් එකට එහෙම නැත්නම් මොන කෝස් එකටද කියලා සිලෙක්ට් කරන්නත් මේ පළවෙනි පේජ් එකේමයි තියෙන්නේ. අපිට ඇප්ලයි කරන්න පුළුවන් එහෙම නැත්නම් සිලෙක්ට් කරන්න පුළුවන් එක කෝස් එකයි එක කෝස් එකක් හෝ එක සර්ටිෆිකේෂන් එකක් විතරයි. ඒකත් මේ පේජ් එකේම පල්ලෙහාට මේ යද්දි ඔයාලට බලා ගන්න පුළුවන්. හරි අපි ඊළඟ පේජ් එකට ආවට පස්සේ තමයි අපිට පොඩ්ඩක් දිග එහෙම නැත්නම් ලෙන්දි ආන්සර්ස් වගේක් ලියන්න තියෙනවා. ඇයි අපිට මේ ස්කෝලර්ෂිප් එක ඕනේ? එහෙම නැත්නම් අපි ඇයි ෆිනොප්ස් ඉගෙන ගන්නෙ? එහෙම නැත්නම් අපිට තුන්වෙනි එක විදියට අපි කොහොමද ෆිනොප්ස් ඉගෙනගෙන ෆිනොප්ස් කමියුනිටි එකට දායකත්වයක් දක්වන්නේ කියලා විස්තර කරලා මෙතනදී ආන්සර් විදියට දෙන්න තියෙනවා මේ පේජ් එකේදී. ඔයාට මෙතන තියෙන ප්‍රශ්න වලට උත්තර දී ගන්න සාමාන්‍යයෙන් අයිඩියා එකක් නැත්නම් ඔයාට AI එක උදව්වක් ගන්නත් පුළුවන්. හැබැයි AI උදව්වක් ගන්න නැතුව ඔයාගෙන් වචන වලින් මෙතනට ආන්සර් එකක් දෙනවා නම් තමයි ගොඩක්ම හොඳ වෙන්නේ. ඔයාලා මේ පේජ් එක කම්ප්ලීට් කරාට පස්සේ ඊළඟ තියෙන අන්තිම පේජ් එකට ගියාට පස්සේ ඔයා කොහොමද ෆිනොප්ස් ස්කෝලර්ෂිප් එක ගැන දැනගත්තේ සහ තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න තුනට උත්තර දීලා සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා සති 4ක් සති 5ක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යෙන් එයාලා අපේ ඇප්ලිකේෂන් එක රිවිව් කරලා රිප්ලයි මේල් එකක් එවනවා. මේ තියෙන මට ආපු මේල් එක මගේ සබ්මිෂන් එක රිවිව් කරාට පස්සේ සාමාන්‍යයෙන් මේකෙන්නත් මට මාසයක් වගේ කාලයක් ගියා. මෙතනදී ලින්ක් එකක් මෙන්ෂන් වෙලා තියෙනවා. අපිට මේ ලින්ක් එක හරහා ඇක්සස් කරන්න පුළුවන් ෆිනොප් ෆවුන්ඩේෂන් වෙබ්සයිට් එක. එතකොට අපි අතනදී සිලෙක්ට් කරන සර්ටිෆිකේෂන් එක හරි කෝස් එක හරියට අපිට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ජොයින් වෙන්න පුළුවන් ෆ්‍රී සතයක්වත් ගෙවන්න නැතුව. ඔන්න ඔය විදිහට තමයි ෆිනොප් සම්බන්ධව ෆ්‍රී සර්ටිෆිකේෂන් එකක් ඔයාලට ගන්න පුළුවන් ඉන්නේ. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ ෆිනොප් සම්බන්ධව තවත් කෙනෙක්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.